අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයා P2P හරහා buy කරපු USDT ටිකක්. ඒ කියන්නේ ඔයාගේ Binance එකේ තියෙන USDT ටිකක්. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් මත ඔයා Binance එකෙන් profit කරලා හරි trade කරලා හරි earn කරගත්ත USDT ටිකක් හොඳ buyer කෙනෙක් set කරගෙන sell කරලා ඔයාගේ bank account එකටම LKR ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් ප්‍රතිදේ මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all දාලා තියාගන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලන්ගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන නිසා. ඔයා මුලින්ම Binance එකට ගියාට පස්සේ ඔයාට Binance එකේ තියෙන USDT ටික sell කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම කරගන්න ඕනේ දේ තමයි ඔයා bank account එකක් මේකට add කරගන්න ඕනේ එක. ඔයාට කැමති bank account එකක් මේකට add කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයා මුලින්ම කරන්න ඕනේ Binance logo එක උඩට touch කරලා profile එකට යන්න ඕනේ. ඊට පස්සේ setting යන්න. setting ගියාට පස්සේ මේ payment methods කියලා එකක් ඇති ඒකට යන්න. ඊට පස්සේ P2P payment methods කියලා එකක් තියෙනවා ඒකට යන්න. ඊට පස්සේ ඔයා මෙතන බැංක් එකක් ඇඩ් කරලා තියෙනවා නම් ඇඩ් කරා කියලා පෙන්නනවා. මම බැංක් එකක් ඇඩ් කරලා තියෙන නිසා මට මෙහෙම පෙන්නනවා. බැංක් එකක් ඇඩ් කරලා නැත්නම් මෙතනට ගිහිල්ලා ඔයා මෙතනින් සර්ච් කරගන්න බැංක් ට්‍රාන්ස්ෆර් කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එයි. ඊට පස්සේ මෙතන ඔයා අනිවාර්යෙන් ඒ කියන්නේ Binance එක හදලා තියෙන නමටම bank account එකක් හදලා තියෙන්න ඕනි. ඊට පස්සේ පහලට යනකොට bank ඊට පස්සේ ඔයාගේ bank card number එකට ඔයාගේ account number එක දෙන්න. ඊට පස්සේ bank name එක තමයි තියෙන්නේ. එතනට ඔයාගේ bank name එක දෙන්න. People's ද commercial ද BOC ද කියලා. ඒක ඔයාගේ bank එක අනුව එක තෝරගන්න. opening branch එක තමයි ඊළඟට තියෙන්නේ. opening branch එක කියන්නේ ඔයා bank එක open කරපු තැන. ඒ කියන්නේ location එක. ඒක දෙන්න. ඊට පස්සේ D level වල add payment දෙන්න. ඊට පස්සේ ඔයාගේ bank account එක මේකට add වෙනවා. මේ ඊට පස්සේ තියෙන්නේ ඔයාට USDT ටික සෙල් කරන්න හොඳ බය කෙනෙක් සෙට් කරගන්න එක. ඒක කරන්න කොහොමද කියලා මම ඉස්සරහට වීඩියෝ එකේ අරගෙන එනවා. එහෙනම් බලමු අපි කොහොමද හරියට සෙල් කරගන්න කියලා. ඉතින් ඔයාගේ USDT ටික ඔයා ඒ කියන්නේ සෙල් කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ spot wallet එකේ තියෙනවා නම් funding wallet එකට දාගන්න ඕනි. future wallet එකේ තියෙනවා නම් ඒව funding wallet එකට දාගන්න ඕනි. ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඒකට ඉස්සෙල්ලාම assistant වලට යන්න ඕනි. එතන send transfer කියලා තියෙනවා. transfer කියන එක touch කරගන්න ඕනි. ඒක touch කරගත්තට පස්සේ ඔයාට ඕනි wallet එක තියෙන එකක් ඔයා funding wallet එකකට දාන්න ඕනේ අනිවාර්යෙන්. මොකද sell කරනවා නම් එතකොට from කියන එකට ඔයා තියෙන wallet එක දාන්න ඕනේ. ඒ කියන්නේ spot එකේ තියෙනවා නම් spot wallet එක දාන්න ඕනේ. එතනට to කියන්නේ ඒ කියන්නේ transfer කරන්නේ මොන wallet එකටද කියන එක දාන්න ඕනේ. funding wallet එකට තමයි transfer කරන්න ඕනේ. එයාට දා ගන්න ඕනේ මොකද sell කරන්න හදන නිසා. ඊට පස්සේ coin එක coin pair එක විදියට USDT තියන්න. ඊට පස්සේ amount එක ඔයා කීයද transfer කරන්න කියන ගාන දාන්න මෙතනින්. දාලා confirm transfer දෙන්න. ඊට පස්සේ එතනින් ඉස්සරහට යනකොට හරි ඉතින් මගේ wallet එකේ $42 තියෙනවා. 42කින් මම 32ක් තමයි අද sell කරන්න යන්නේ. sell කරලා පෙන්නන්න තමයි ඔයගලන්ට හදන්නේ. ඒ කියන්නේ මගේ bank account එකටම LKR අරගෙන කරන විදිය ඔයගලන්ට වීඩියෝ එකක් තමයි අරගෙන ඉල්ල තින්නේ. ඒකට assistant වලට යන්න ඔයා. assistant වලට ගිහලා funding එකට මම 32ක් දාගෙන තින්නේ. දාගන්නේ කොහොමද කියලා transfer එකකින් මම ඉස්සෙල්ලා කරලා පෙන්නවා. ඒ විදිහට දාගන්න. ඊට පස්සේ මෙතනින් send දීලා P2P යන්න. P2P trading වලට යන්න. trading වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න වගේ buy sell කියලා බලා ගන්න හම්බෙයි. sell කියලා කියන්නේ අපි විකුණන්න නෑදන්නේ දැන් sell කරන්න තමයි යන්නේ. ඒකින්ද sell තෝරා ගන්න ඕනි. ඊට පස්සේ මෙතන පළලට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් any mobile top up කියලා දිනවා anytime. මෙතන mobile top up කියලා දිනවා anytime mobile top up කියලා. mobile top up කියන්නේ ඔයාලට phone එකට recharge එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් recharge එක ගන්න කට්ටියට ඒ විදියට ගන්න පුළුවන්. මෙයාගේ $300 ගානේ තමයි දෙන්නේ. එයා trade කරලා තිනවා 9176ක් rating එක 100%ක් තියෙනවා. ඒතකොට මේ වගේ කෙනෙක් හොඳයි mobile top up ගන්න කට්ටියට. ඒතකොට මෙතනින් පළලට ගියාට පස්සේ එයා bank transfer තමයි තියෙන්නේ. ඒතකොට අපි bank transfer ගන්නවා නම් මේ වගේ කෙනෙක් තමයි තෝරා ගන්න ඕනි. යාගේ ට්‍රේඩ් කරලා තියෙනවා 9176ක් කරලා තියෙනවා රේටින් එක 100%ක් තියෙනවා. ඒතකොට මෙයා හොඳයි. මෙයා ගාව ලිමිට් එක තියෙනවා 50000 ගාණක් සහ 1,75,000ක් අතර අපිට ගන්න පුළුවන් කියලා කියනවා LKR. ඒතකොට එයාගේ available USDT තියෙනවා 565ක්. මෙයාත් හොඳයි. මේ වගේ තියෙනවා මෙතනින් පාලට යනකොට කෙනෙක් ඉන්නවා. එයාගේ 2153ක් ට්‍රේඩ් කරලා තියෙනවා. රේටින් එක 100%ක් තියෙනවා. එතකොට බැංක් ට්‍රාන්ස්ෆර් තියෙනවා. හොඳ කෙනෙක් තෝරගෙන ගන්න පුළුවන්. සෙල් කරනකොට නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද එයා අපිට බැංක් account එකට LKR දැම්මට පස්සේ තමයි අපිට USDT ටික එයාට දාන්න තියෙන්නේ. ඒක නිසා මේ ඒක සෙල් කරනකොට බය වෙන්න දෙයක් නැහැ. මම සෙල් කරන වීඩියෝ එක ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම්
මෙතනින් හොඳ රේටින් ඇතින කෙනෙක් තෝරගන්නවනි මාත් මෙතනින් හොඳ රේටින් ඇතින කෙනෙක් තෝරගන්නවා තෝරගෙන සෙල් එක දෙනවා සෙල් දීලා ඉස්සරහට ගිහිල්ලා මම මගේ පේමන්ට් එක කරගෙන මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක ඉස්සරහට ඊට පස්සේ ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න මෙතන buy LKR කියන එකට ඔයාගේ USDT තියෙන ප්‍රමාණයට එක දාගන්න එතන දාගෙන ඉන්නලා එයා 3 මිනිත් ඇතුළත අපේ පේමන්ට් එක ගෙවනවා කියලා තියෙනවා ඊට පස්සේ ඔන්ලයින් කියලා තියෙනවා ඊට පස්සේ එයාගේ terms and condition ටිකක් තියෙනවා එයාට ඒ ටිකක් කියවලා බලන්න ලංකාවේ ඕනින් බැංකුවකට ගෙවීම් කරේ කියලා තියෙනවා අමතර ගාස්තු නොමැත කියලා තියෙනවා ඒ ටික කියවන්න කියවලා වෙලා ෆීඩ්බැක් එකක් බලලා swipe to place order දැම්මොත් එහෙම අනිවාර්යෙන් එයා මිනිත්තු 30ක් යන කලින් එයාගේ පේමන්ට් එක අපි බැංක් එකට කරාට පස්සේ තමයි අපි අපේ USDT ටික එයාට දාන්න ඕනි නැතුව කරන්න කලින් එහෙම දාන්න යන්න එපා එයා අපේට පේමන්ට් එක Binance එකේ කියලා තියෙන විදිහට එයා කරාට පස්සේ තමයි අපි දාන්නේ අපි swipe to place order එක දැම්මට පස්සේ මෙතන උඩින් ටයිම් එකක් යනවා ඒ ටයිම් එක ඇතුළත එයා අපේ බැංක් එකට පේමන්ට් එක ගෙවනවාද කියලා අපි බලාගෙන ඉන්න ඕනේ අපේ ගාන දැන් 9800ක් තමයි මම දාගෙන තියෙන්නේ ඒ 9800 මුදල මගේ බැංක් account එකට වැටෙනකම් මම බලන් ඉන්න ඕනි ඒ අතර එයාට මැසේජ් එකක් එහෙම දාලා බලන්න ඕනි එයා රිප්ලයි එකක් එහෙම දෙයිද කියලා ඊට පස්සේ එයා අපිට සල්ලි දානකම් අපි USDT ටික එයාට දාන්න යන්න හොඳ නැහැ මොකද එයා අපේ බැංක් එකට සල්ලි දැම්ම කියලා අපිට මැසේජ් එකක් එනවා ඔන්ලයින් බැංකින් තියෙනවා නම් තියෙන කට්ටියට අනිවාර්යෙන් මැසේජ් එකක් එනවා බැංක් එකට ලොග් වෙලා බලන්න මැසේජ් එකක් එන්නේ නැත්තම් එහෙම බලලා හරියටම එයා USDT ටික කියන්නේ එයා අපිට LKR අපේ බැංක් එකට දැම්මට පස්සේ ඔයා ගාව තියෙන USDT ටික එයාට දාන්න යන්න නැත්තම් දාන්න යන්න එපා ඊට පස්සේ බැක් වෙලා එහෙම බලන්න ෆෝන් එකෙන් පොඩ්ඩක් මේ එයාගේ ඇලර්ට් එක එයිද කියලා මම දැන් ඕඩර් එක දාලා තින්නේ මට ඇලර්ට් එක එන්න ඕනේ තව පොඩ්ඩකින් බලමු පොඩි වෙලාවක් බලන් ඉන්න ඕනේ අපිට පේමන්ට් එක ගෙවනකම් බලමු ඕඩර්ස් යටතේ ඔයා දාපු ඕඩර්ස් එක වෙන්නනවා වන් ඕඩර්ස් කියලා එයා පේමන්ට් එක ගෙවන්නකම් ඉන්න මොකද ගෙවනකම් බලන් ඉන්න එයා ගෙවුවේ නැත්තම් වෙන බය කෙනෙක් සෙට් කරගන්න එයා පේමන්ට් එක දැම්මට පස්සේ ඔයා USDT ටික එයාට රිලීස් කරන්න තු ඉන්න එපා මොකද ඒක ඔයාටම තමයි ප්‍රශ්නයක් වෙන්නේ ඔන්න මට මැසේජ් එක ආවා 9800යි කියලා ඊට පස්සේ මට තියෙන්නේ එයාගේ USDT ටික එයාට රිලීස් කරන්න තමයි තියෙන්නේ ඒකට payment received යටතේ ඔයා ඒක ටච් කරගෙන payment එක කරන්න ඕනේ යාට ඒක කරන්න තියෙන්නේ මේක ටච් කරාට පස්සේ ඔයාට මෙතනින් ටච් කරාට පස්සේ මෙන්න මෙහෙම මැසේජ් එකක් එයි I have verified that the payment කියලා තියෙනවා ඊට පස්සේ ඒක continue ඒක confirm කරන්න ඕනේ confirm කරාට පස්සේ යට දෙවෙනි එකට ටික් එක දාලා confirm කරන්න ඊට පස්සේ යාට USDT ටික යනවා USDT ටික ගියා කියලා බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ අපිට එනවා ඊට පස්සේ ඔයාගේ verify password හරි pass key හරි මොකක් හරි තියෙනවා දීලා තියෙනවා නම් ඒක දෙන්න දුන්නාට පස්සේ මෙන්න වගේ සක්සස් හෝල්ඩ් කියලා වැටෙයි USDT 32 යාට ගියා කියලා ඊට පස්සේ පොසිටිව් කමෙන්ට් එකක් හරි good place කියලා හරි මොකක් හරි දාලා එතනින් leave comment දීලා එතනින් අයින් වෙන්න එහෙම තමයි ඔයාගේ USDT ටික සෙල් කරගන්නේ ඉතින් ඔයාලට මේක වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා එහෙනම් like එක නොදා යන්නත් අමතක කරන්න එපා එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා ඔයාලා හැමෝටම ජය වේවා